ආයිබෝවන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ස්කූල් YouTube නාලිකාවට වීඩියෝ තුනක් ගෙනලා තිනවා බලලා ඇති වෙන channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ බලද්දි like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් ජෙපෙන්න ඕනම කෙනෙක්ට ඒ වගේම මේ පැත්ත බලලා උදව් කරන්නත් ඕනේ ඒකට තමයි මට හැමදාම වීඩියෝ අරන් එන්න පුළුවන් ඈ දැන් දවසට දෙතුන් පාරක් වීඩියෝ ගේනවා ඒක නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න මේ යට subscribe button එකේ තව channel තුනක් තියෙනවා මේ channel හතරම තමයි මම අරන් එන්නේ වීඩියෝ ඈ දවස ගානේ මේ channel හතර විතරයි දැන් මම කරන්නේ ඉතින් මේ channel හතරටම ඔයගොල්ලෝ ගිහලා බලන්න ඕනේ share කරන්න ඕනේ subscribe කරන්න ඕනේ අනිවාර්ය වීඩියෝ හතරක් අනිවාර්යයි ඈ දවසට හතරක් අනිවාර්යයි ඒ වගේම දවසට දෙතුන් පාරක් වීඩියෝ කරනවා වීඩියෝ හම්බ වුණොත් හරිද ලෑස්ති නේ නේද සෙට් වෙන්න අනිවාර්යයෙන් අපි යන්න එහෙනම් බලන්න පළවෙනි වීඩියෝ එක බලලා තියෙනවනම් ඉස්සරහට යවන්න පළවෙනි වීඩියෝ එක බලලා තියෙනවා කියලා ඔයගොල්ලෝ අතහැරලා දාන්න එපා වීඩියෝ එක ඉස්සරහට යවලා බලන්න ඊළඟ තව වීඩියෝ තියෙනවා හරි වීඩියෝ තුනක් තියෙනවානේ මේ වීඩියෝ එක සම්පූර්ණ ඇතුලේ බලන්න ඕනේ කමෙන්ට් මොනවද කියලා පොඩ්ඩක් දැනගන්න හරි එහෙනම් මේ පැත්තවල උදව් කරන්නත් ඕනේ හරි එහෙනම් අපි යන්න පළවෙනි වීඩියෝ එක බලන්න එන්න පළවෙනි වීඩියෝ එක තමයි මචං බෝගම්බර තියෙනවානේ මහනුවර මේක හෝටලයක් කරනවා කියලා ජෙප්පු කියනවා එක අවස්ථාවක කවුරුත් නෙමෙයි කියන්නේ බිමල්. ඔව් බිමල් මේක හෝටලයක් කරනවා කියලා. මිනිස්සු ටිකකුත් එක් කරගෙන ඇවිල්ලා හෙන ලයින් එකක් දෙනවා ඈ. හෙන සීන් එක. අන්තිමට මචං මේ ඊයේද මේක මේ 9 වෙනිදානේ. 9 වෙනිදා මේක අන්තිමට බෑ මේක හෝටලයක් කරන්න බෑ මේක මේ ඈ සිරගයම්ම තමයි කියලා බන්ධනාගාරයම්ම තමයි කියලා අයි නම් කරලා. ඒක දවසකට එක විදියක් ඊට පස්සේ තව විදියක් මුන්ට ඕනේ මචං උදේ නැගිටලා කොහොමද දවස ගෙවා ගන්න කියන එක විතරයි. එච්චරයි උන්ට ඕනේ. යා වීඩියෝ එක බලන්න. මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල පුරා විද්‍යාත්මක කොන්දේසි වලට යටත්ව නවීකරණය කර හෝටල් සංකීර්ණයක් බවට පත් කිරීම සඳහා ආයෝජකයින් කැඳවීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල නිරීක්ෂණයට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එක්ස්පීරියන්ස් එක දෙන්නේ එක්ස්පීරියන්ස් එකේ හිටපු හිරකාරයෙක් නිඳපු වෙයි. අනිත් ඒ වගේ ඇක්ටිවිටි සෙන්ටර්ස් දානවා. අර ඒ කාලේ හිරා හිටපු විදියටම දාලා මේක වෙනම කල්චර් එකක් තියෙන්නේ. ටිකට් එක හරියට. සෝල්ජර්ස්ලා ඒ අඳුම් වලින්ම දානවා. නුවර තියෙන පෙරහැර නැටුම් ඒවා පෙන්වන ස්ථානයක් විදිහට මේක ඩෙවලොප් කරනවා. පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ බන්ධනාගාරය පිහිටුවීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා මධ්‍ය හර්ෂණ නානායක්කාර විසින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායකගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එහි ආරක්ෂක විධිවිධාන අතර කිරීමෙන් අනතුරුව රැඳවියන් යොමු කිරීමට පියවර ගන්නා බවයි. ලැජ්ජ නැද්දනේ ඒක කාලෙකට හෝටලයක් කරනවලු ආයිත් බෑයිලු මුන් මොකක් හරි පියවරක් ගත්තා නම් මචං ඒ පියවර ගන්න ඕනි කොහොම හරි ඈ දැන් මටත් එහෙමයි දැන් මම උදව් කරන්න කියනවනේ ඔයගලන්ට හැබැයි උදව් කරන්නේ නැහැනේ ගොඩක් කට්ටිය දෙන්නයි තුන් දෙනානේ උදව් කරේ මේ වෙනකම් ඒ වගේම UMP එකේ කීප දෙනෙක් එකතු වෙලා කිව්වා අපි මල්ලිවට උදව් කරන්න UMP එක වෙනුවෙන් කතා කරන්න කියලා හැබැයි මං එහෙම පියවරක් ගත්තද නෑ ගත්ත පියවර මොකද්ද අපිට කවුරුත් උදව් නොකලත් මහින්දගේ පැත්තට කතා කරන්න ඕනේ කියලා මම තීරණය අරගෙන වැඩසටහන දිගටම කරනවානේ නේද අන්න ඒකයි පියවරක් ගත්තම ගන්න ඕනේ හරිද උදව් කරන එක නැති එක බලලා වැඩේ කරන්න අමාරුයි ඒ වගේ තමයි ජෙප්පන්ටත් කියන්න තියෙන්නේ උදාහරණයක් විදිහට මාවත් ගන්න පුළුවන් නේ ඉතින් ඒක නිසා ගත්ත පියවර හරියට වැඩේ කරන්න ඕනේ එදා එක නිවුස් එකක් අද තව නිවුස් එකක් එහෙම වෙන්න එපා කොන්ද කෙලින් දින්න ඕනේ ඕගොල්ලෝ ඇමතිවරු මන්ත්‍රීවරුනේ අපි නම් නිකන් මිනිස්සු අවුලක් නැහැ අපි එහෙට කතා කරා මෙහෙට කතා කරා හැබැයි මේවා පොඩ්ඩක් තියෙනවනේ ඕගොල්ලෝ ප්‍රතිපත්ති තියාගෙන නේද ආණ්ඩුවක් තියෙනවා පක්ෂයක් තියෙනවා චුට්ටක් කෙලින් කටින් වැඩ කරන්න ඕනේ තේරුම් අරගන්න ජෙප්පන්ට කියන්නේ ඩෝබිලා තේරුම් අරගන්න ඕගොල්ලන්ගේ ලොක්කන්ට කියන්න මේවා හරි අපි යන් මේ දෙවෙනි වීඩියෝ බලන්න පළවෙනි දවසේ මෙවැනි දෙයක් සිද්ධ වුණාම කණ්ඩායම් දෙකක් අතර මොලේ තියෙනවා නම් ආණ්ඩුවකට කරන්න තියුනේ එක කණ්ඩායමක් ඔතනින් අයින් කරා නම් ඊට පස්සෙන්දාට නැවත එකක් ඇවිලෙන්නේ නැහැ. එතකොට ඒ ඇවිලිච්ච කණ්ඩායම් දෙක එහෙමම තියවුවා. අනිත් එක නිලධාරීන් කියන්නේ ඒගොල්ලෝ පුළුවන් තරම් උපදෙස් පැතුවා. ඇමතිවරට කතා කරා නිලධාරීන් ගන්න බෑ. බන්ධනාගාර කොමසාරිස්වරයෙක් නැහැ. එතකොට මූලිකම තීන්දුවක් ගන්න කෙනෙක් නැහැ. මෙන්න මෙවැනි සියලුම දුර්වලකම් හින්දා තමයි මේ සැරේ අනවශ්‍ය විදියට මේක සිදු වුනේ. ඒක වළක්වන්න තියුණා පළවෙනි දවසේ මොලේ පාවිච්චි කරා නම් ඇමතිවරු සහ ආණ්ඩුව. ඉතින් අනිත් ඒවාට වගේම මේකටත් එහෙම හැකියාවක් ඇත්තේ නැහැ ආණ්ඩුවට. මේ අර සිරගෙදර කේස් එක. මේක අර පළවෙනි දවසේ මුලින්ම පොඩි ගැටුමක් ගිහිල්ලා දෙන්නෙක් නැති වෙලා ඊට පස්සේ ඒක එහෙමම මේ සෙට් එක තියලානේ සෙට් එක දෙපැත්තට කරන්නේ නැතුව. අන්න ඒක ගැන තමයි මේ කියන්නේ. ඉතින් මේකවත් හරියට කරගන්න බැරුව ආණ්ඩුවක් හරියට කරයිද කියලා තමයි අහන්නේ. මුන් මචං කොරෝනා කාලේ මේ ආණ්ඩුව තිබ්බනම් කොහොම මුන් නටයිද? කට්ටියව බෙදා ගන්න බැරුව එක ගේ ඇතුලේ ඔක්කොම කොරෝනා හැදිච්ච උන් තියලා එහෙනම් අපි මෙලහකට අපි හොයාගන්න නැහැ අපි එහෙනම්. මැරිලා අපි. ඒ මුන්ට හරියට බෙදා ගන්න බෑ එක තැනකට දාන්න බෑ ඔක්කොම එක ගොඩේ තියලා ඉතින් අප්පා කණ්ඩන් නැතුව කේල වෙලා එහෙනම් මැරිලා. අනිත් එක අරගලේ මුන් අරගලේ කරන කාලේ මුන් ආණ්ඩු කරගෙන හිටියා නම් අපි අච්චර දකට වෙලා මුන් කොහොම කරයිද? අම්මට සීරි. හිතාගන්න බෑ මේ වගේ මිනිස්සු මේ මා මොන මිනිස්සු උඹලා මේ අහුණා බචා කරන්න දෙයක් නැහැ අහුණා දැන් කියන්න තියෙන්නේ දැන් වක තීරුම් අරගත්තොත් ඇති නැත්තම් නම් ගේම ගහන්න අමාරුයි තීරුම් ගත්තොත් ඇති අපි වීඩියෝ එක නාපු අවසාන එක බලන්න පටන් ගන්න කලින් මේ මයික් එක මොනවද අයින් කරන්න එහෙම තියෙනවද දැන් අපිට එහෙම ගැටලු නැහැ නේද මම දැන් අපි දැක්ක ආණ්ඩුවට තියෙනවා අලුතෙන් ගැටලු කැමරාව වහනවා
මයික් අයින් කරනවා කියනවනේ ඔක්කොම මම හිතන්නේ බලේ තියෙනවට මොලේ නැහැ මොලේ තියෙනවට බලේ නැහැ. බලේ උම්මාදයටපත් වුනහම තමයි ඔය වගේ කාරණා සිද්ධ වෙන්නේ. ඇත්තනේ කතාව මමත් දැක්ක ඒක. අයියෝ අර හිරු එකේ මයික් එක අයින් කරනවා. මම එතකොට ඒ දවස් ටිකේ මම වීඩියෝ කරේ නැහනේ. ඉතින් මම දැක්ක හැබැයි. අයියෝ ලැජ්ජායි බෑනේ. හිරු එකට පාට්ට බයයි. ලාලුත් බයයි. ඔක්කොම බයයි. හිරු එකේ හින්දා තමයි ඇත්තටම අපිත් දැන් මේ නිවුස් එකම ඔක්කොම හොයාගෙන කපාගෙන ගන්නේ. ඇත්තටම හිරු ටීවී එක දෙරණ මේ වගේ channel වලින් තමයි අපි ගන්නේ. ස්වර්ණවාහිනී টොප් නිවුස් මේ වගේ තමයි ගන්නේ. හැබැයි හිරු එක පට්ට ගේමක් දෙනවා. ඇත්තටම බොහොම ස්තුතියි කියන්නත් ඕන හිරු එකට. හිරු එක නිසා තමයි ගොඩක් නිවුස් අපි දැනගන්නේ නේද? ගොඩක් දේවල් අපි දැනගන්නේ මුන්ගේ මේක එක කුණු වැඩ. ඉතින් මුන් බයයි ඇත්තටම. ජෙප්පු පාට්ටව බයයි. ඇයි ඉතින් මේ හොරකම් කරන්නේ නැත්නම් රටට වැඩක් කරනවා නම් රටේ ආර්ථිකය හදනවා නම් මිනිසුන්ට කන්න බොන්න ඔක්කොම තියනවා නම් ඒව ඔක්කොම දෙනවා නම් මේ ඔච්චර බය වෙන දෙයක්වත් නැහැ. මුන් ඒව දෙන්නේ නැහනේ. ඒව කරන්නේ නැහනේ නේද? හරියට වැඩක් කරන්නේ නැහැ. හල්ලි හොරකම් කර කර ඉන්නවා පාඩුවේ නේද? නිකන් දන්නේ නැති කාණට මොකක් හරි වෙච්ච ගමන් මහින්දගේ පැත්තට මොකක් හරි දානවා නිවුස් එකක්. ඊට පස්සේ රට කූල් කරනවා. ඊට පස්සේ ආයි මුන් වැඩ ටික කරගෙන යනවා. එච්චරනේ කරන්නේ නේද? කාවරි හිරේ දානවා. ඊට පස්සේ බොරුවට කෑ ගහනවා. එතනින් ඉවරයි. වෙන වැඩක් කරන්නේ නැහැ. මේ ජනාධිපති තමයි නිකන් අර ලෝකල් ජනාධිපති. කියන්න තියෙන වචනේ ලෝකල් කිව්වම ටිකක් අර තේරෙන්නේ නැද්ද? මේ මිනිස්සුන්ට මුකුත් කරන්න වැඩක් නැහැ නේ. රටේ ආර්ථිකය හදන්න නැහැ. රටේ සංවර්ධනය කරන්න නැහැ. මේ මිනිස්සුන්ට තියෙන මිනිස්සු ටික හිරේ දාන්න විතරයි මේ අවුරුදු 5. අපරාධනේ දුන්නේ වෙන ජනාධිපතිවරුන්ට එහෙම නෙමෙයි. ඒගොල්ලන්ට වගකීමක් තිබුණා. රටේ සංවර්ධනය කරන්න ආර්ථිකය හදන්න මේ මිනිසුන් කොහොමද ජීවත් කරවන්නේ? ඒව බලන්න. ඒව මිනිසුන්ට ඒ ජනාධිපතිවරුන්ට තිබුණා. නේද? වගකීමක් තිබුණා, ගෝල් එකක් තිබුණා. මේ අනුරට මුකුත් නැහැ. අනුරට තියෙන්නේ කාවරි හිරේ දාලා ආතල් එකක් කරගෙන දවස ගෙවලා අවුරුදු 5 ගෙවා ගන්න විතරයි. මරු නියමයි. ආතල් පට්ට එල්ල කිරි. හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. අපි නම් ඊළඟ දවසේ හමු. මේ පැත්ත බලලා අනිවාර්යෙන් උදව් කරන්න ඕනේ ඔයගොල්ලෝ. ඒතර තමයි දවස ගානේ වීඩියෝ අරන් එන්නත් පුළුවන් වෙන්නේ.